අනේ රවිනි වැටුණා. රවිනි අනේ නැගිටින්න රවිනි ඔයාට මාව ඇහෙනවද? අනේ රවිනි නැගිටින්නකෝ. රවිනි නැගිටින්නකෝ. ඔහොම ඉන්න මම ඉක්මනට ටීචර් කියලා එන්නම්. මගේ පුතේ මොකද උනේ මැනිකා? දැන් නම් හොඳයි අම්මේ. මොනවා වුණාද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. වැටුණා විතරයි මතක. ඇහැරිලා බලනකොට ඉස්පිරිතාලේ. ටික දවසකින් නම් පිස්සු වගේ නිදිමතයි හැම වෙලාවෙම. අම්මේ ඇයි අම්මේ මේ? මගේ පුතේ පුතාට සීනිලු පුතේ. රවිනි නේද? කොහොමද පුතේ දැන්? එකට හොඳයිද? නෑ හොඳයි ડોක්ටර්. අනේ ડોක්ටර්. අනේ අඬන්න දෙයක් නෙමෙයි මේක. සීනි හැදුණු පළවෙනි ළමයා රවිනි නෙමෙයිනේ. හරි ડોක්ටර්. එහෙත් රවිනි කියන්නේ පැණි රස කන ළමයෙක් නෙමෙයි. රවිනි කියන්නේ මේකට හේතු කිහිපයක් තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අම්මා මොකද මේ මොනවද කල්පනා කරන්නේ ඇස් දෙකේ කඳුළුත් පුරවගෙන? මගේ පුතේ මගේ පුතාටම මෙහෙම වුනේ. ඕක දැන් කල්පනා කරන්න දෙයක් නෙවෙයිනේ අම්මේ. බෙහෙත් ගත්තනේ. මම යනවා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න යනවා. අදත් එනවා. මොකට එනවද මන්ද? මට ආරංචි දුව ගැන. දැන් නම් ඉතින් පරිස්සම් වෙන්න වෙයි. මම මේ අපේ ළමයින්ටත් කියනවා වැඩිපුර පැණි කන්න එපා කියලා. කොහෙද ඉතින් අහන එකක් ඈ? අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. මේ වෙන්න තියෙන දේවල් නේ වෙන්නේ. අපි මොනවා කියලා කරන්නද? ඔව් ඉතින් අනාගතේ තමයි ප්‍රශ්න නේද? රවිනි පුතාට බඩගිනි කිව්ව නේද? යන්කෝ බඩ ටිකක් බෙදලා දෙන්න. අපි ගිහින් එන්න. පස්සේ කතා කරමුකෝ. හා මේ ඔයාලා මොනවද කන්නේ? අපි මේ කේක් කෑල්ලක් කනවා. ඔයාට? මාත් කන්න නම් ආසයි. ඒත් මට දැන් කන්න බෑ වගේ. ඇයි රවිනි ඔයා මන් දෙන කේක් කෑල්ලක්වත් කන්නේ නැත්තේ? ඔයා මාත් එක්ක තරහ වෙනවද? අනේ නෑ. එහෙම දෙයක් නෑ. රවිනි පුතේ එයා හරි අමුතුයිනේ මේ දවස් ටික. මම යාළුවන් ගෙනුත් එහා මොකද ආඩ උනේ කියලා. සර් මට අසනීප වුණානේ. අසනීප වුණා මොකද අසනීප? මට සීනි හැදුණා. මොකක්? මේ පොඩි වයසේ? දැන් ඔයා බෙහෙත් ගත්තද? ඔව් සර්. හරි අපි බලමු. මේ අපි යන්න සෙල්ලම් කරන්න. දැන් පීරියඩ් එකත් ඕෆ් නේ. මේ මමත් එන්නද සෙල්ලම් කරන්න යන්න. එපා රවිනි. ඔයා ඉන්න. ඔයාට අසනීපයිනේ. අයියෝ ඔයාට සීනිනේ. ඔයා ඉන්න පැත්තකට වෙලා. අනේ ඔයා හැම විහිළුවටවත් කියන්න එපා. එයා පවුනේ. නෑ කමක් නෑ. ඔයාලා ගිහින් එන්න මං ඉන්නම්. මොකද ළමයි කරන්නේ ඉක්මනට එන්න පොඩින් වලට. හරි පටන් ගමු 1 2 3 කොහොමද? දොම්මිට දොම් දොම්මිට දොම් දොම්මිට දොම් දොම්මිට දොම්
අපි නැටුම් කණ්ඩායමෙන් අයින් කරානේ. අනේ ඇයි ටීචර් මාව නැටුමෙන් අයින් කරේ? ඔයාට අසනීපයක් තියෙනවනේ පුතේ. ඔයාව මේ නැටුම් තරඟ වලට එක්ක යන්න බෑ. අනේ නෑ ටීචර් මට පුළුවන්. නෑ ඔයාට එක්ක යන්න බෑ. ඔයා දැන් බෙහෙත් බොන ගමන් ඉන්නේ. මට සීනි කියන ලෙඩේ හැදුනට මම අනිත් ළමයි වගේම ළමයි. අනේ නැන්දේ මාමේ අයියේ අක්කේ මටත් ඒ අනිත් ළමයිට සලකන විදිහටම සලකන්න. මට වෙනසක් පෙන්නකොට ඒක මගේ හිතට ලොකු දුකක්. සුබදෑසනක් ළමයි. ඉතින් අද අපේ ඉස්කෝලේ ඔයාලා දන්න ඇති විවෘත තරඟාවලියක් තිබ්බා පහුගිය සතියේ. ඉතින් ඒ විවෘත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඉඳනවා අපේ රවිනි. ඒක අපේ ඉස්කෝලේට ලොකු ආඩම්බරයක්. අපි අත්කොල සන්නාදයක් ලබා දෙමු. ඉතින් රවිදෝ ලස්සන නර්තනයක් ඉදිරිපත් කෙරුවා. අපි හොඳත් සම්මානයක් ලබා දෙමු. අපි ආරාධනා කරා කොරණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යතුමියට
ඇයට අදාළ අපේ රවිනි දුවට අදාළ සහතික පත්‍රය ලබා දෙන්න. අපි හොඳ අත්වල සම්මානයක් ලබා දෙමු. ඉතින් රවිනි පුතේ ඔයාගේ ඉස්සරහට අධ්‍යාපනය කටයුතු වගේම මේ නර්තන කටයුතු හොඳින් කරගෙන යන්න කියලා මම සුබ පතනවා. අපට දියවැඩියාව කියන රෝගය අතුරුදහන් කරන්න බැරි වුණත් ඒක ජයගෙන ඉදිරියටම යන්න පුළුවන්.